සුබාලුත් අවුරුද්දක් ට්‍රේඩ් කරන හැමෝටම ඉතින් මේ අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා ට්‍රේඩ් කරන අයට පොඩි මොටිවේෂන් එකක් දෙන්න. ඒ කියන්නේ සමහර අය ඉන්නවා ගිය අවුරුද්දේ ට්‍රේඩ් කරලා ෆේල් වෙලා ඇති වෙලා ඒගොල්ලන්ගේ account එක සම්පූර්ණයෙන් වොෂ් කරගෙන ට්‍රේඩින් නතර කරලා ඉන්න අය. සමහර අය ඉන්නවා ට්‍රේඩින් නතර කරලා මේකට බ්ලේම් කරන අය. ඒ කියන්නේ මේක ගැම්බ්ලින් එකක්, මේක ට්‍රේඩ් කරන්න බෑ, මේක කවදාවත් ප්‍රොෆිටබල් වෙන්න බෑ කියලා කම්ප්ලේන් කරන අය ඉන්නවා. හරි. අපි අද කතා කරන්නේ ඇත්තටම මොකද්ද මේ කතාවේ තේරුම කියන එක. right. පළවෙනි දේ තමයි තේරුම් ගන්න ඔයා ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අය කියන විදිහට ඔයා ගෝල්ඩ් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ක්‍රිප්ටෝ පැත්තේ ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඩෙරිව් වගේ බයිනරි ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ට්‍රේඩින් ස්ටයිල් එක අදාළ නැහැ. ඔයා අද වෙනකොට ට්‍රේඩින් වලින් සමහර විට සක්සස් වෙන්න බැරුව ගත වෙලා තියෙන සතිකාන ඉතා කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා මාස කීපයක් තිස්සේ try කරනවා. සමහර අය ඉන්නවා අවුරුදු කීපයක් තිස්සේ try කරන අය. දැන් හොඳම උදාහරණය තමයි මටද සාමාන්‍යයෙන් දවසකට calls දෙක තුනක් messages සෑහෙන ප්‍රමාණයක් එනවනේ. එතකොට ඒ එනකොට කියන ගොඩක් දෙනෙක් අතරේ බලුවාම දැන් මම ට්‍රේඩින් පටන් ගන්න 2017 අවුරුද්දේ. 2017 අවුරුද්දේ බයිනරි වලින් තමයි පටන් ගන්න. ඒතකොට ඩෙරිව් කියන නම දෙමේ තිබුණේ. binary.com වලින් තමයි ට්‍රේඩින් ස්ටාර්ට් කරන්නේ. ඒතකොට ඒ කාලෙදී සංසන්දනය කරලා බැලුවොත් එහෙම ඒ කාලෙදී අපි දන්න දේවල් සහ අපි ඒකට එකතු වෙච්ච විදිහ. එක 2020-21 කාලෙ වෙනකොට ට්‍රේඩින් වලින් ෆුල් ටයිම් ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. එතකොට මම YouTube channel එක ස්ටාර්ට් කරන්නේ 2022 අග 23 වගේ මුල. ඒ වගේ කාලේ. ඒතර දැන් මේ YouTube channel එකටත් අවුරුදු 3කට වඩා වැඩි කාලයක් ගෙවිලා තියෙනවා. right. ඒතර මට මේ පැහැදිලි කරන්න ඕනේ මට එන සමහර calls අතරින් බැලුවාම ඒගොල්ලෝ මටත් වඩා experience තියන අය. ඒ කියන්නේ මටත් වඩා ට්‍රේඩින් වලට කලින් එකතු වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා මට එක්කෙනෙක් හම්බුණා. එයා 2012 තමයි ට්‍රේඩ් කරන්න පටන් අරන් තියෙන්නේ. නමුත් තාමත් එයා ඉන්නේ මුල් ස්ථානයේ. ඒ කියන්නේ තාමත් එකම තැන. දැන් මම 2017 දැන් මට වඩා කලින් සමහර අය මට කෝල්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ 2015 ට්‍රේඩ් කරන්න පටන් ගත්තා ඉන්නවා. සමහර අය මේ ළඟදී ට්‍රේඩ් කරන්න පටන් ගත්තා ඉන්නවා. දැන් කොහොම වුණත් දැන් වායි සමහර අයගේ කාලය ගත වෙලා ඉවරයි. නමුත් අතාරින්න එපා. මේකින් යම් තැනකට එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාට ෆුල් ටයිම් ට්‍රේඩ් කරන්න අවශ්‍ය නම්. කියනවා ක්‍රිප්ටෝ පැත්තෙන් එන්න පුළුවන්, ෆොරෙක්ස් පැත්තෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙරිව් වගේ බයිනරි වගේ සයිට් එකක් ඇතුලේ හරි ඔයා ෆුල් ටයිම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අංක 1 ඔයා බලන්න ඔයාට අඩුම තරමේ මාස 3ක සර්වයිවල් කැපිටල් එකක් තියනවාද කියලා. ඔයාට මේකේ ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාට අනිවාර්යෙන් අඩුම තරමේ මාස 3ක සර්වයිවල් කැපිටල් එකක් තියෙන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම? ඒ කියන්නේ ඔයා දැන් සාමාන්‍ය මේක 8-5 ජොබ් එකක් වගේ නෙමෙයිනේ. මේකෙදී ඔයා ට්‍රේඩ් කරයි යනකොට ඔයා ට්‍රේඩ් කරන විදිහ අනුව ඔයා මේකේ වැඩ කරන විදිහ අනුව තමයි ඔයාට earn එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා හිතන්නකෝ ඔයා මේකෙන් බලාපොරොත්තු වෙන හැම වෙලේම වින් කරන්න විතරයි කියලා නෑ. මතක තියාගන්න ට්‍රේඩින් වලින් කවදාකවත් වින් විතරක් යන්න බෑ 100% විනින් රේට් එකක් කාටවත් නැහැ. එහෙම විනින් රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක්වත් නැහැ. ඒ නිසා මේක ඇතුලේ ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්, ලොසස් වෙන්න පුළුවන්. මේ දෙක බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් වාතේ ඉන්න ඕනේ. end of the month ඔයා බලන්න ඕනේ ඔයා ප්‍රොෆිටබල් වෙනවද කියලා. හිතන්න ඔයාගේ අතේ ඔයා කෙලින්ම full time trade කරන්න ඇවිල්ලා ඔයා එකපාරම try කරන්නේ මේ මාසේ දැන් හිතන්නකෝ දැන් මේ ජනවාරිනේ වා පෙබරවාරි මාසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල හොයාගන්න try කරන්නේ මේ ජනවාරි මාසේ ට්‍රේඩ් කරන ඒවා වලින් නම් ඔයාට අන්න එතනදි ගැටලුවක් එනවා. මොකක්ද එන ගැටලුව? එකක් තමයි ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. සමහරට ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්ඩිවිජුවල් කෙනෙක් කියලා මම අදහස් කරේ ඔයා තාම මැරි කරලා නැති, තාම සමහරට ඉස්කෝලේ යන, එහෙම නැත්නම් තාම ඔයා කැම්පස් එකේ හරි ජොබ් එකක් කරන ගමන් තාම මැරි කරලා නැති ලොකු
වගකීම් ප්‍රමාණයක් නැති ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ඒ වගේ ලොකු වගකීමක් සහිත ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. එතන කොහේ කොහොම වුණත් විශේෂයෙන්ම ලොකු වගකීමක් සහිත ට්‍රේඩර් කෙනෙක් නම් ගැටලුවක් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ ඔයාට ලොකු පීඩනයක් අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්න යද්දි ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් විදිහට වැඩ කරන්න යද්දි එනවා. ඒ නිසා මේ පීඩනය එන්න ප්‍රධාන වශයෙන් ආර්ථිකමය ප්‍රශ්න. ඒ කියන්නේ ඉකොනොමිකලි තමයි මේ පීඩනය එන්නේ. ඉතින් අපි ඒ පීඩනය, ඒ ප්‍රෙෂර් එක අඩු කරගන්න නම් අපිට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි අඩුම තරමේ මාස 3ක සර්වයිවල් කැපිටල් එකක් හදාගන්න එක. ඒ කියන්නේ ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් විදියට හරි ඔයාගේ ෆැමිලි එකක් එක්ක ඔයා ෆැමිලි එකක් රන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මතක තියාගන්න ඔයාට ඒ මාසයක් ඇතුළත ඔයාට අවශ්‍ය කරන හැමදේම ගන්න අවශ්‍ය කරන මුදලක් තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඔයාට ආහාර පාන, ඒ කියන්නේ ඔයාගේ ගෙදර අයගේ වියදම බලා ගන්න. ඊට පස්සේ ඔයාට ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ වියදම බලා ගන්න. ඊට පස්සේ ඒ අදාළ ඔයාට ඕන කරන හැමදේම බෙහෙත්ද ඇතුළු. ඒ කියන්නේ ඔයාගේ හෙල්ත් එක ගැන සහ ඔයාගේ පවුලේ අයගේ හෙල්ත් එක ගැන හිතන්නත් ඕනේ. ඒකටත් ඇඩිෂනල් amount එකක් ඕන වෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඔයාට මාසෙකට කොච්චරක් ඕන වෙනවද? හිතන්නකෝ ඒක හැමෝටම සමාන වෙන්නේ නැහැ. සමහර අය සිම්පල් ලයිෆ් එකක් ගෙවන අය ඉන්නවා. එතකොට එයාට සමහරට මාසෙට ලක්ෂයකින් විතර මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද සමහර අය ටිකක් ඊට වඩා සංකීර්ණ ලයිෆ් එකක් ගෙවන අය සමහරට එයාට මාසෙට ලක්ෂ 2-3ක් ඕන වෙන්න පුළුවන්. ඒක ඔයා තමයි දන්නේ. ඔයාගේ කැපැසිටි එක, ඔයාගේ බයින් පවර් එක ඔයා තමයි දන්නේ. රයිට්. එහෙනම් ඔයාට ඒ ගැළපෙන amount එක, ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන amount එක මාසෙකදී බලන්න ඊට ඇඩිෂනල් ගාණක් තව එකතු කරගන්න. දැන් උදාහරණයක් ඔයාට අවශ්‍ය වෙනවා නම් මාසෙකට ලක්ෂ 2ක් අඩුම තරමේ වගේ ෆැමිලි එක රන් කරගෙන යන්න මේ මාසය ඇතුළත ඔයාට ලක්ෂ 2ක් ඕනේ නම් ඒකට තව අඩුම තරමේ රුපියල් 50000ක්වත් එකතු කරගන්න. එතකොට ලක්ෂ 2කමාරයි. හරි. අන්න ඒ වගේ අඩුම තරමේ ඔයාට එක දිගට මාස ලක්ෂ 2කමාරක කැපිටල් 3ක එකතුවක් ඔයා ගාව තියෙන්න ඕනේ. මේ ට්‍රේඩින් කැපිටල් එකක් ගැන නෙමෙයි මේ අදහස් කරන්නේ. ඔයාගේ ඒක තියෙන්න ඕනේ. මොකද එහෙම තිබුණාම ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. ඔයාට එන ප්‍රෙෂර් එක අඩු කරගන්න. ගොඩක් අඩු කරගන්න එක ඔයාට උවමනා වෙනවා. මොකද ට්‍රේඩින් කියලා කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ ස්ට්‍රැටජි එකක් විතරයි කියලා. ඒ නිසා බහුතරයක් දෙනා try කරන්න පුළුවන් තරම් ස්ට්‍රැටජිස් follow කරන්න. ස්ට්‍රැටජිස් ඉගෙන ගන්න. නමුත් ට්‍රේඩින් කියලා කියන්නේ ස්ට්‍රැටජි විතරක් නෙමෙයි, ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕන. නමුත් ඔයාට හොඳ වැගේ ඒ වගේම තමයි ඔයාට හොඳ මානසික මට්ටමක් මෙන්ටලි ඔයා හොඳට මේක ෆොෆෝම් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා මෙන්ටලි ඩවුන් වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයාට හොඳ සර්වයිවල් කැපිටල් එකක් තියාගන්න. ඒක ඔයාගේ ෆුල් ටයිම් ට්‍රේඩින් කරියර් එක පවත්වාගෙන යන්න ඔයාට මාර වැදගත් වෙයි. බහුතරයක් දෙනාට ඕතනින් තමයි වරදින්නේ. සමහර අය මාත් එක්ක පැය ගණන් කෝල් වල ඉන්නවා. ඉතින් කතා කරනවා. ඒ කතා කරන්නේ ඇත්තට මේකලන්ට මොනවද ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් ගැන. ඉතින් ඒ කතා කරන දේවල් එක්ක මට හැම වෙලේම මට කියන්න තියෙන දේ, ඔයගලන්ට දෙන්න තියෙන ඊළඟ අයට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි අනිවාර්යෙන් සර්වයිවල් කැපිටල් එකක් අඩුම තරමේ මාස 3කවත් වෙන්න ඕන. හොඳයි මාස 6කවත් හදාගන්න එක. ඇත්තරම ඒක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් සමහර අය එතකොට කියයි එතකොට ඔයාට ෆන්ඩඩ් account එකක් ට්‍රේඩ් කරා යනවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ නේ කියලා. නෑ, ෆන්ඩඩ් accounts නෙමෙයි, මොන ට්‍රේඩින් account ඒවා forex වල වෙන්න පුළුවන්, crypto වල වෙන්න පුළුවන්. ඒක අදාළ නෑ. ඔයා මොන විදිහ ට්‍රේඩ් කරන්න ගියත් මේ ප්‍රශ්නේ ඔයාට එනවාමයි. මොකද මේක ට්‍රේඩින් කියන්නේ ජොබ් එකක් නෙවෙයි. බහුතරයක් දෙනා හිතන් ඉන්නේ මේක ජොබ් එකක් කියලා. නෑ. ට්‍රේඩින් කියන්නේ බිස්නස් එකක්. ඕනම බිස්නස් එකක්. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ හොඳට උදාහරණ සමාජය ඇතුළේ දැකලා ඇති. සමහර බිස්නස් තියෙනවා. දැන් අලුතෙන් කඩයක් පටන් ගන්නවා. නමුත් සමහරට මාස 3න් වැහෙනවා. සමහර ඒවා මාස 6න් වෙනවා. සමහර ඒවා අවුරුද්දෙන් වෙනවා. ඒ කියන්නේ මේකට අදාළව ප්ලෑන් එකක් නැතිකම. ඒ කියන්නේ ඕනම බිස්නස් එකක් සක්සස් වෙන්න නම් ඒකට අදාළ හොඳ සුපිරිම ප්ලෑන් එකක් තියෙන්න ඕන. නමුත් බහුතරයක් දෙනාට බිස්නස් කරන්න ආස වුණාට සුපිරිම ප්ලෑන් එකක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ස්ටාර්ට් එකක් ගත්තට මගින් ඕක අතහැරලා යනවා. ඉතින් ඔයා ට්‍රේඩින් වලින් ට්‍රේඩින් කියන්නේ බිස්නස් එකක් නේ. ඉතින් මේ බිස්නස් එකේත් ඔයා මගින් අතහැරලා යනවා නම් එහෙම අතහැරලා යන්න අවශ්‍යත වෙන්නේ නැහැ. ඔයාට මම මේ කියන හරි ප්ලෑන් එක හදාගන්න. ප්‍රධානම දේ මම නම් දකින්නේ ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන්නේ ප්‍රධානම දේ ඔයාට හොඳ සර්වයිවල් කැපිටල් එකක් තිබිය යුතුයි. එතනින් ඔයාගේ මනස මාර විදිහට රිලැක්ස් වෙනවා. දැන් බහුතරයක් දෙනා ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන කිව්වම හිතන්නේ ට්‍රේඩින් කැපිටල් එකක් හදාගන්න එකනේ කියලා. නෑ, ට්‍රේඩින් කැපිටල් එක කියන්නේ දෙක. ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන් නම් කැපිටල් එකක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි.
ෆන්ඩ කවුන්ටක් ට්‍රේඩ් කල්ලා ඔයාට ගොඩ යන්න පුළන් ඕක නෙමේ ප්‍රශ්න තියෙන්නේ ඔයාගේ මනස හරි පැහැදිලිව ක්ලියර්ලි මේක ඇතුළේ යන්න මොකද ට්‍රේඩින් වල වැදගත්ම පොයින්ස් දෙක මොකක්ද ෆිය ඇන් ග්‍රේඩ් ඔය දෙක බැලන්ස් කරගන්න ට්‍රේඩ් කරන්න සයිකොලොජිකලි ඔයා ලෑස්සි වෙන්න නම් ඔයාට අනිවාරෙන් හොඳ සෝයිවල් කැපිටල්ලා තියෙන්න ඕන ඉතිං ඕනම් බිස්නසයක් සාර්ථක වෙන්න නම් ඒකට අදාළ හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන හොඳ බිස්නස් ප්ලෑන් එකක් ඉතින් ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එක ඔයා ට්‍රේඩින් ෆුල් ටයිම් කරගෙන යන්න අවශ්‍ය නම් බිස්නස් එකක් විදිහට ඉතින් ඔයාට අනිවාර්යෙන්ම ඒ සවයිවෙන් කැපිටල් එකට ඔයා එකග වෙන්න වෙනවා සහ රෙඩි වෙන්නම වෙනවා කියන එක මතක තියාගෙන ඉතින් මේ අවුරුද්දේ මට වුණා වෙලා තිබුණේ මෙන්න මේ කාරණා දැන් මේක ස්ටාර්ට් එකක් විදිහට ඔයාට පටන් ගන්න කෙනෙක්ට සහවා ට්‍රේඩ් කරන්න ගිහිල්ලා තාමත් අවුල් වෙලා ඉන්න කෙනෙක්ට මේක පොඩි මොටිවේෂන් එකක් දෙන්න තමයි මට උවමනා වෙලා තිබුණේ. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ Telegram channel එකට join වෙලා නැත්නම් link එක තියෙනවා description එකේ. හරහා පුළුවන් මගේ Telegram channel එකට join වෙන්න. ඔයාලට පුළුවන් මාව WhatsApp කරාත් contact කරගන්න. මගේ තියෙනවා ඉන්ඩිවිජුවල් සහ ගෲප් මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් ඒවයි සාමාන්‍යයෙන් යන්නේ ඔයාව ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් කරන්න අවශ්‍ය කරන දේවල් සම්පූර්ණයෙන් කතා කරන් යන්න ඔයාට හොඳ ට්‍රේඩින් ප්ලෑන් එකක් දීලා ඔයාගේ සයිකොලොජි එක හදලා ඔයාගේ මනස හදලා ඔයාට හොඳ සිස්ටම් ටිකක් කියලා දීලා ඒ හරහා ට්‍රේඩ් කරන්න පුරුදු කරන එක තමයි මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් වලදී වෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු